ආයුබෝවන් පොඩි හදවතක් හැබැයි ලෝකෙම මෝටරත ඉතිහාසයේ වෙනස් කරපු පුංචි වීරයෙක්. මේ තමයි ඔයාලා හැමෝම ආස කරන පුංචි වීරයා මිනි කූපර්. මිනි කූපර් කියන්නේ මුලින්ම 1959 වර්ෂයේ එක්සත් රාජධානියේ බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් නොහොත් BMC විසින් හඳුන්වා දුන් ලොව ප්‍රසිද්ධ කම්පැක්ට් කාර් එකක්. මිනි කූපර් වර්ෂන් එක නිර්මාණය කළේ ජනප්‍රිය රේසිං ඉංජිනීරුවෙක් වන ජෝන් කූපර් සමග එකතු වෙනු. මේ කාර් එක 848cc, 998cc, 1275cc වගේ A-series පෙට්‍රල් ඉන්ජින්ස් එක්ක නිෂ්පාදනය වුණා. පුංචි එන්ජින් එකක් තිබුණත් සැහැල්ලු බර, ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් සිස්ටම් එක සහ ගෝ-කාට් වගේ හැන්ඩ්ලින් නිසා ඩ්‍රයිව් කරන්න හරිම ආස හිතෙන කාර් එකක්. මිනි කූපර් එක 1964, 1965, 1967 වසරවල මොන්ටිකාලෝ රැලි ජයග්‍රහණය කරලා තමන්ගේ පර්ෆෝමන්ස් එක මුළු ලෝකෙටම ඔප්පු කළා. අද වෙනකොට ඔරිජිනල් ක්ලාසික් මිනි කූපර් එකක් කියන්නේ කලෙක්ටර්ස් කාර් එකක්. ඔරිජිනල් කන්ඩිෂන් එකේ වගේම ලස්සනට මොඩිෆයි කරපු මිනි එකකටත් ඉතාම ඉහළ වටිනාකමක් තියෙනවා. පුංචි සයිස් එකක්, ලොකු ඉතිහාසයක්. ඒ තමයි මිනි කූපර්. ඔයාට මේ වගේ මිනි කූපර් එකක් ලැබුණොත් ඔරිජිනල් තියාගන්නවද නැත්නම් මොඩිෆයි කරනවද? කමෙන්ට් එකක් දාගෙන යමු.